අද අපි කතා කරන්නේ ස්ප්ලෑෂ් ටෙට්‍රා කියන මාළුවා ගැන. මේ මාළුවාගේ විශේෂත්වය තමයි මේ මාළුවගේ රීප්‍රඩක්ෂන් සිස්ටම් එක ටිකක් අපි අහල තියෙන වෙනත් රීප්‍රඩක්ෂන් සිස්ටම් වල වඩා වෙනස්. එහෙනම් අපි වීඩියෝකට යමු. මේ මාළුවට කියන නම තමයි ස්ප්ලෑෂ් ටෙට්‍රා. ස්ප්ලෑෂන් ටෙට්‍රා කියලාත් කියනවා. මෙයා දකුණු ඇමරිකාවේ මිරිදිය ජීවත් වෙන මාළුවෙක් විදිහට තමයි හඳුන්වන්නේ. මෙයා ගත්තහම ඔරිනෝකෝ සහ ඇමේසන් ගග අතර තමයි මෙයා ජීවත් වෙනවා කියලා කියන්නේ. සයිස් එක ගත්තාම සෙන්ටිමීටර් 3ත් 4ත් වගේ ප්‍රමාණයක් කියලා කියනවා. ආහාර පැත්තට ගියොත් මෙයා සාමාන්‍ය වතුරට වැටෙන පොඩි කෘමීන් ආහාරයට අරගෙන ජීවත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ අපි බලමු මෙයාගේ මේ අමුතු රීප්‍රොඩක්ෂන් සිස්ටම් එක මොකක්ද කියලා. මේ රීප්‍රොඩක්ෂන් සිස්ටම් එක ගත්තාම මුලින්ම පිරිමි සතා තමයි බිත්තර දාන්න තැනක් හොයාගන්න. ඒ කියන්නේ වතුරෙන් උඩ තියෙන ගහක කොළයක්. හරිද? ඊට පස්සේ මෙතෙන්ට ගෑනු සතා සහ පිරිමි සතා කියන දෙන්නම එනවා. ඊට පස්සේ මේ සතු දෙන්නම ජලයෙන් උඩට පැනලා මේ පත්‍රය මත තප්පර 10ක වගේ කාලයක් ඉන්නවා. ආන්නේ තප්පර 10 වගේ කාලය තුලදී ගැහැණු සතා බිත්තර සෙට් 6ත් 10ත් අතර ප්‍රමාණයක් මේ පත්‍රය මත තැන්පත් කරනවා. ඒ කාලය තුළ පිරිමි සතා විසින් ඒ බිත්තර සංසේචනය කර. එතකොට මුළු ප්‍රජනන ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ පත්‍රය මත. හරිද? ඊට පස්සේ මේ සත්තු දෙන්න නැවත මේ මාළුව දෙන්න නැවත වැටෙනවා ජලයට. ජලයට වැටුණාට පස්සේ නැවත අර වගේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. මේ ක්‍රියාවලිය සාමාන්‍ය බිත්තර 100 200ත් අතර ප්‍රමාණයක් තැන්පත් කරන එක සිද්ධ කරනවා. ඊට පස්සේ මේ සිද්ධියේ අනිත් විශේෂත්වය තමයි මේකෙන් පස්සේ ගැහැණු සතා මේ මෙතනින් යනවා. සාමාන්‍ය අපි දැකලා තියෙන පරිසරයේදී ගැහැණු සතා තමයි බිත්තර නැත්තම් පැටව සාමාන්‍යයෙන් බලාගන්නේ. නමුත් මෙතන ගැහැණු සතා යනවා පිරිමි සතා විසින් මේ බිත්තර බලා ගන්නවා. ඔයගොල්ලන්ට හිතෙන ඇති කොහොමද වතුරෙන් උඩ තියෙන බිත්තර ටිකක් පිරිමි සතා විසින් වතුර යට ඉඳන් බලාගන්නේ කියලා. ඇත්තටම පිරිමි සතා වතුර ඉහිනවා මේ බිත්තර වලට තමන්ගේ වරලෙන්. සාමාන්‍යයෙන් කියන විදිහට පැයට 38 සැරයක් විතර වතුර ඉහිනවා කියලා කියනවා. මේ වගේ වතුර ඉසිමින් සාමාන්‍යයෙන් පැය 30ත් 72ක් වගේ කාලයක් පත්‍රයේ මත බිත්තර තියෙනවා. ඊට පස්සේ මේ බිත්තර වතුරට වැටෙනවා. එතනින් පස්සේ සාමාන්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් අපි අහලා තියෙන ක්‍රියාවලි වලට වඩා වෙනස් නිසායි මම මේ ක්‍රියාවලිය අද ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ කිව්වේ. ඉතින් මේ වගේ වෙනස් අලුත් දේවල් ඉදිරි වීඩියෝ වලින් අරන් එනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ වලින් හම්බෙමු. බයි.